හෙලෝ ළමයි මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හවස් වෙලා හවස 5ට විතර නාලා එහෙම වැවට යන්න කියලා තමයි මට හිතුනේ. ඉතින් මගේ තනියට මෙයත් ආවා. මේ දවස්වල හරියට කට්ටිය බඩේරම් කරනවානේ. ඒ හින්දා වාන ළඟත් වැවේ වාන ළඟත් බඩේරම් සුනාමි කරලා. ඉතින් දැන් හවස 6ට විතර ඇති. ඉතින් ඔයාලා දන්නවනේ රජරට මිනිස්සු පුල්යාරි දෙයියෝ කිව්වම ගොඩාක් බැතිවෙන් අදහන කෙනෙක් කියලා. එයාලා වී අස්සන්න එලා ගත්තාම පළවෙනි වී පූජා කරන්නේ පුල්යාරි දෙයියන්. ඉතින් එයාලා ගමේ පුල්යාරි දෙයියන් වෙනම තැනක් නිර්මාණය කරලා තියෙනවා. මේක තමයි ඕක. ඉතින් ඔන්න ඔහොම යනකොට හිමීට වැවට ලං වුණා. ඉතින් එයාත් මගේ තනියට එනවා. මොකද හවස 6-7 වෙනකොට අපේ අලිව බල්ලා ටික එළියට එනවනේ. ඒ හින්දා තනියෙන් යන්න බයයි. ඉතින් මම හවස නිකන් ඇවිල්ලා යන්න මට හිතුණා. ඉතින් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුනේ. ඔහොම තමයි මම වැවට ලං වුණේ. ඇත්තටම හවසට වැව ගොඩාක් ලස්සනයි. හවසට තමයි ගොඩාක් කට්ටිය වැවට එන්නේ නාන්න හේතුව දවල්ට අවුව සැර වැඩි මේ දවස්වලට. හඳත් ලස්සනට ඇතින් පායන් එනවා. ඔන්න ඔහොම තමයි වැවේ ලස්සන පේන්නේ. හවසට වැව ගොඩාක් ලස්සනයි. ඉතින් මම නුවර ඉඳන් අනුරාධපුරයට ඇවිල්ලා ගෙවන ජීවිතේ නුවරට වඩා ගොඩාක් හාත්පසින්ම වෙනස්. නුවර තියෙන්නේ ගොඩාක් නාගරික ජීවිතයක්නේ. ඒකාකාරී ජීවිතයකින් මිදලා ගැමි ජීවිතයකට එනවා කියන්නේ ලොකු වෙනසක්. ඉතින් එන්න හවස් වීගෙන එනවා. ටික රැ වෙනවා. වැව දිහා බලන් ඉන්නකොට හිතට දැනෙන්නේ මාරම සැනසීමක්. අපේ හිතේ තියෙන ප්‍රශ්නත් නැති වෙනවා. ඒතරම් වැවේ ලස්සන පේනකොට ඇත්තට හිතට සැනසීමක් දැනෙන්නේ. ගොයන් එක යායට පැහිලා ලස්සන කොළ පාට පේනවා. ඉතින් එන්න රැ වෙනවා ටිකෙන් ටික. යන්නත් වෙලාව හරි. මොකද අපේ අලියෝ ටික එළියට බැස්සාම දන්නවනේ ඉතින් එයාලගේ වැඩ කොහොමද කියලා. ඉතින් මම යන්න කියලා තමයි හදන්නේ. රැ වුණාම බයයිනේ. ටිකක් දුරයි අපේ ගෙවල් වලට වැව ළඟ ඉඳන්. ඉතින් ওই විදිහට තමයි වැවේ ලස්සන හවසට පේන්නේ. දැන් නම් වැයට හඳත් පායගෙන එනවා. ඒ හින්දා වැව හරිම ලස්සනයි. හඳ එළියත් වැටිලා හින්දා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතුණා නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න.